motherfucking. Hi guys, ඉතින් මොකද වෙන්නේ? වැඩි කතාවක් නැහැ නේ. ඔයගොල්ලෝ කොහොමද thumbnail එක දකින්නේ නැති. මං යාලා තියෙන පරණ free fire එක. ඉතින් පරණ ප්ලේයර්ලා කොහොමද මේකට කැමැත්තෙන් හිටියේ? ගන්න විදිය දන්නේ නැති ගොඩක් කොල්ලෝ මගෙන් අහලා තිබ්බා. ඒක මම මේ වීඩියෝ එක ගෙනාවෙත්. වීඩියෝ එක ඉවරනකම් බලන්න මං ඔයාලට ගන්න විදිය කියන්නම්. ඉතින් channel එක subscribe කරලා like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. වැඩි කතා නැතුව යන්කෝ වීඩියෝ එකට. මේ තියෙන්නේ පරණ free fire එක. මම නම් install කරලා තින්නේ. පේනවා ඇති icon එක දැක්කම කොහොමද කියලා. මේ 2006 දැන් තියෙන එක. ඉතින් අපි බලමු log වෙලාම කොහොමද කියලා. කොඩම කලින් කියන්න ඕනේ මේක play කරද්දි data off කරන්න නැත්නම් එපා වෙයි. ඔයාලට ad play වෙලාම මේක Resto Gaming කියන ස්ටුඩියෝ එකෙන් තමයි හදලා තියෙන්නේ නම් මේ පේනවනේ කොහොමද කියලා. ඉතින් මේ අතුලට කියලා බලමු අපි start game දුන්නාම යන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේ පළවෙනි පාර install කරලා log වෙද්දි පොඩ්ඩක් එකපාර කියන්නේ මේ game එකෙන් කට් වෙනවා එක දිගට. ඒක පොඩ්ඩක් මේ දෙපාර තුන් පාර ගියාට පස්සේ හරියනවා. පේනවනේ කොහොමද කියලා අතුල lobby එක කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ගණන් ගන්න එපා මේ වීඩියෝ එක කරන්නේ ෆෝන් එකකින් හින්දා ඒ ගේම් එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් කැඩි කැඩි වගේ ඇහෙන්නේ. ඒක ලොකුට කෑ ගන්න එපා. පේනවා රිමෝට් ඉස්සර නම් තිබ්බේ 6යි දාන්න පුළුවන්. දැන් තමයි රිමෝට් ඔක්කොම දාන්න පුළුවන් වෙන්න ඉඳලා තියෙන්නේ. ලෝල් එක ඔක්කොම රිමෝට් තියෙනවා. දැන් ගේම් එක ප්ලේ කරද්දි උඩ අපේ නම ක්ලික් කරපුවාම ප්‍රොෆයිල් එක ආවට මේකේ ඉන්නේ නික්නේම් එක දාන්න. මේ එතන නික්නේම් එක ඔයාලා කැමතිද දාන්න පුළුවන්. අපි ස්ටෝරි පැත්තට ගිහලා බලමු ස්ටෝරි එකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ බයි කරන්න බෑ ස්ටෝරි එකේ තියෙන මොනවත්. ඔය අද්දි තියෙන බණ්ඩල් එකයි ක්ලාගේ මේ එකයි විතරයි තියෙන්නේ. ඔතන පේනවනේ ක්ලාව 1750යි ජෙම් ෆුල් බණ්ඩල් එක. අනිත් ඒවාට යන්න හද දෙනවා අයර එකක් වගේ එකක්. අපි කැරක්ටර්ලා පැත්තට ගිහලා පොඩ්ඩක් බලමු. මේකේ මේ අනිත් කට්ටිය ලොක් ඇන්ඩ්‍රෝ විතරයි අපිට දෙන්නේ. අනිත් කට්ටිය ගන්න දෙන්නේ නැහැ. මේ ගේම් එකේ ලොග් එකේ තියෙන ටික විතරයි අපිට දෙන්නේ. කිට් උනත් එහෙම තමයි දෙන්නේ. කිට් කියන්නේ තියෙන කිට් අපිට දාන්න බෑ. ඒකේ ගේම් එකට ලොග් එකේ තියෙන කිට් ටික විතරයි අපිට දාගෙන ඉන්න ගේම් ප්ලේ කරන්න පුළුවන්. පේනවනේ පරණ කිට් එකේ තියෙන. අපි ලැප් රොයල් එක පැත්තට ගිහලා බලමු. මේ ගේම් එකේ නම් ඩයමන්ඩ් මේ අපිට ඔෆ් කරන්න ඕනේ. අතන ඩයමන්ඩ් ස්ටෝර් එකට ගිහපුවාම එතන තියෙනවා ක්ලේම් කරන්න. මේකෙන් පේනවනේ අපි ජෙම් 600ක් දීලා 11යි ගන්න පුළුවන් අපිට. දැන් නම් ඉතින් ජෙම් 300 විතර ගත්තා. ඒක 11ක් නා. එන්නෙත් නෑ ලේසි එකට එන්නේ නෑ. කිට් එක නම් මං කරලා බලුවා. කිට් එක නම් ආවේ නෑ. අපි මැච් එක ප්ලේ කරලා බලමු. ඔයාලට මේ කිට් එක මතක ඇති. දැන් නම් ඉතින් බොට්ටු ගාවක් තියෙනවා. ඉස්සර දීලා තියෙන විදිය පේනවනේ. පරණ කිට් එකක්. මේකේ මේ අපිට රෑන්ක් ප්ලේ කරන්නේ මොනවද බෑ. ඒ කියන්නේ මේක ඔක්කොම කලින් කියන්න ඕනේ. මේ ගේම් එක මම දැම්මේ නම් මේ ඔයාලට පරණ ප්ලේයර්ලාට පොඩ්ඩක් ආයෙත් ආතල්ලෙක් ගන්න ඒ ප්ලේ කරන්න බෑ. මේක මේ ක්ලාසික් වගේ ඒවා ප්ලේ කරන්න විතරයි පුළුවන්. පේනවනේ මැච් එකකට දැම්මම මැච් එක කරගෙනවා. ඩේටා ඔෆ් කරලා ඔයාලා ප්ලේ කරන්න පුළුවන් මේක. පේනවනේ ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා බය හිතනවා දැක්කාම. අතන තියෙන ලීඩර් බෝඩ් එක. ඔතන මේ දැන් තියෙන්නේ බුය පාස්නේ ඉස්සර තිබ්බේ ලයිට් වල ගහන බැච් ගන්න අනුව උතන පෙන්නනවා. උඩ වයිට් පොඩ්ඩක් අමුතුයි මේකේ. පේනවනේ මැප් එකේ ඉන්න ලොකුවට වැඩ ගෑල් නෑ. දුරුත්තක් නෑ. වැඩි ග්‍රැෆික් නෑ. කාටුන් වගේ තමයි ඉතින්. ඇතුලේ බත සංගන් පරිප්පු එක්ක සුද්දාගේ පාන් අර බබන මතට සුදිය හොයන යන්නෙම පෙරපුවඩිය. ඊළඟ බයින විදිය කොහොමද කියලා. පැරිෂුට් නෑ මොනවත් නෑ. කෙලිම උඩ ඉඳලා පයින්න වගේ තමයි. ඊළඟ ෆැක්ටරි එක කොහොමද කියලා ඉස්සර. උඩ වැඩ ගෑල් නෑ. ජපානේ හදපු ට්‍රැක්ටරේ ගාන විකුණ හරක බාන රට පුරාම කුඹුරු තියාන රටිම ගෙන්නපන් හාල මුහුද හිමිලා. ඔයාලා මේ බග් එක මතකද දන්නේ නැහැ. ඔයාලට ඒක කරලා මම පෙන්නන්න. පොඩ්ඩක් ඉන්න බලාගෙන
ඇහිලා රාඳ පාන උඹට කැමති නම් අහක බල වෙත කමම කරා මැරෙන්න වැටිලා ඉන්නේ වාහන පර්මිට් නැතන් ඩොක ගන්න පරණ වෙලා දැන් දිනා වගේ එතන මේ පල්ලෙහාට වහින්න කැලලක් තිබ්බේ නැහැ කෙලින් මොහොම තමයි තිබ්බේ අයි උඩට මතකනේ ඒ දවස්වල උඩ බැහැලි කරලා මේ ක්ලා දාගෙන ඇවිල්ලා අතින් ගහනවා ඒ සීන් එකට තමයි ඔහොම තියෙන්නේ දැන් දිනා වගේ ඉස්සර මේ ෆැක්ටරි එක හැපැත්තේ ක්ලොක් ටවර් තිබ්බේ නැහැ ක්ලොක් ටවර් ආවේ මේකලත් පස්සේ දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න දී කියන්න වීඩියෝ එක බලුවා ඇති වෙයි නේද ඩවුන්ලෝඩ් කරන්න මේ මම ඔයාලට නම්බර් එකක් ඇඩින් දාලා තියන්නම් WhatsApp නම්බර් එකක් ඒකට මැසේජ් එකක් දාන්න මැසේජ් එකක් දාපු ගමන් අනිවාර්යෙන් මම ඔයාලට දානවා මේ ලින්ක් එක මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ගිහින් ඉවරලා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මම ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉන්න මම ඩවුන්ලෝඩ් එකකින් පෙන්නන්නේ මේ උඩ තියෙන ඇප් එක ඒක ඉතින් ඔයාලා ඔබලා ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ ඉඳලා ප්ලේ කරන්න තමයි තියෙන්නේ ඔක්කොම කලින් කියන්න ඩේටා ඔෆ් කරලා ඔයගොල්ලෝ මේ ප්ලේ කරන්න එක නැත්තම් ඉතින් ඇඩ් තමයි ඉතින් හරි වීඩියෝ එක බලුවා ඔයගොල්ලෝ දැන් අනිවාර්යෙන්ම මගේ WhatsApp නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියන්න ඒකට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම මම ඔයාලට දානවා ප්‍රයිවසි අතර කරන්න ගන්න වීඩියෝ එකේ link එක ඉතින් කොල්ලෝ කෙල්ල සිටිය සබ්ස්ක්‍රයිබ් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න මම ඔයාලට ඊළඟට දාන්නම් ප්‍රීමියම් ඇප් ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන ඉතින් වීඩියෝ සබ් එකක් දෙන්න සබ් එකක් දුන්නොත් අනිවාර්යෙන් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකක් ගේනවා